කැම්පස් යන ලෑස්ති වෙන vlog එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ අවුරුද්දේ පළවෙනි vlog එක මේක. මම මේ අවුරුද්දේ මුලින්ම කැම්පස් යන දවසේ තමයි හෙට. හෙට කැම්පස් එක යන වෙලෙන්දර මම යන බෝඩිමට මේ පාරේ නම් මට හොස්ටල් හම්බුනේ. ඒ නිසා මම මේ පාර හොස්ටල් යනවා. අපි බලමු හොස්ටල් යන මොනවද මම අරන් යන්නේ කියලා. යන්න ඕන බඩු ටික ඔක්කොම පැක් කරගත්තා. දැන් තියෙන්නේ ඉතින් මට හෙට යන්න තමයි. මම අද පාන්දර 4:00ට තමයි ගෙදරින් පිටත් උනේ. අද යන්නේ මම හැටන් ටවුන් එක හරහා යන පාරට. පේනවනේ උදේට මාර ලස්සන වීව් එකක් තමයි මේ පැත්තේ තියෙන්නේ. කැම්පස් එකට ඇවිල්ලා හොස්ටල් වල රෙජිස්ට්‍රේෂන් වැඩ ටික ඉවර කරගෙන මම මේ උඩට නගින ගමන් අපිට හම්බුනේ මේ පාර 4 වෙනි ෆ්ලෝ එක. ඉතින් උඩටම නගින්න ඕනි. එක්කෙනාට මෙන්න මේ වගේ ලොකල් එක ගානේ හම්බුණා. රූම් එක චුට්ටක් බලලා අපි පිටත් වුණා. අපි කලින් හිටිය බෝඩිමට යන්න මොකද අපේ බඩු වගේක් තිබ්බා. ඒ ටික හොස්ටල් එකට අරන් එන්න ඕන නිසා ටක් ගාලා අපි අවුවම ගියා. දැන් මේ බඩු ටික අරගෙන එන ගමන් මගේ බඩු ටික මම ලොකරේ කැස් කරගත්තා. දවසේ ආස්පස් කරන වැඩ ටික ඉවර කරගෙන අපි වොෂාකෙම දාලා ගියා ටී එකක් බොන්න කැන්ටින් එක පැත්තේ. ටී එක පීලා අපි හොස්ටල් එකේ ස්ලැබ් එක බලන්න උඩට ගියා. එතන හැමතැනම පේන නිසා එතන ගිහලා අපිට අමතක වෙන්නේ නැතිම සිද්ධියක් වුණා. එතන මේ ගොඩක් ළමයි හිටියා අපි යද්දී. ඊට පස්සේ එතනින් අනිත් හොස්ටල් එකේ ස්ලැබ් එක උඩට යන්න පුළුවන්. ඊට පස්සේ අපි එතන ගියාට පස්සේ කොහමද අපි තුන්දෙනා විතරයි එතන හිටියා. අපි එතන ඉඳගෙන කෑග්ගා ඔය හිටියා. එතකොට මේ අපි දන්නේ නැතුව අනිත් ළමයි සේරුම ගිහිල්ලා මේ රූෆ්ටොප් එක දොර ලොක් කරලා ඒක 6ට වහනවම අපි කොහමද ඒ වෙදි දැනගෙන හිටියේ නැහැ ඒක. මේ පස්සේ තමයි දැක්කේ අපේ වෙලාවට එතන ඉනිමගක් තිබ්බා. මේ අපේ යාළුවෝයක් ස්ලැබ් එකට උඩින් තියෙන රූෆ්ටොප් එකට ඇවිල්ලා අපි නගරකන් ඉනිමග අල්ලන් හිටියා. ඉතින් එදා හොස්ටල් ගිහුව පළවෙනිම දවසේ අපිට අමතක නොවෙනම සිද්ධියක් තමයි වුනේ. මේක මම වොයිස් කරද්දි දැන් දවස් ගොඩක් පහුවෙලා ඉපට ඒ දවසේ අද වගේම මතක් වෙදී නෑ යනවා. ඒ තරම් මේ ජොලි වැඩක් වුණේ. හොස්ටල් ගිහුව පළවෙනිම දවසේ ගෙවිලා ගියේ මෙහෙම. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් vlog එකක් අරන් එනකම් බයි බයි.